හරි අපි පාඩමට යන අද කතා කරන්නේ සාර්ව ආර්ථික සමතුලිතය කියන පාඩම තමයි අද සාකච්ඡා කරන්නේ. ඔයා අවසාන වෙනකම් පාඩමත් එක්ක හරියට අවබෝධයෙන් රැඳිලා ඉන්න නම් ඔයාට අවසානයේ තේරෙයි මේ පාඩම කොච්චර ලේසි පාඩමක්ද කියලා. ඊයන මම කියලා දෙනවා ටික හොඳට අවබෝධ කරගත්තොත් ඔයාට තේරෙයි සාර්ව ආර්ථික කියන පාඩම කොච්චර ලේසි පාඩමක්ද. අනේක ඔයාට එක්සෑම් එකට ඒගේ එක්සෑම් එකට යන අවශ්‍ය ලකුණු ප්‍රමාණය සාර්වාර්ථිකය කියන පාඩමෙන් ගන්න මේක ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. පාඩම අවසාන වෙනකම් අවධානයෙන් අහගෙන ඉන්න. මාතෘකාව ලියන්න ඉතලාම මාතෘකාව ලියමු. පාඩමේ නම තමා සාර්ව ආර්ථික සමතුලිතය. පාඩමේ නම තමයි සාර්ව ආර්ථික සමතුලිතය. සාර්ව ආර්ථික සමතුලිතය. හරි අපි මාතෘකාව ලියාගත්තා. දැන් අපිට මේ සාර්වාර්ථික සමතුලිතය ගැන කතා කරද්දී අපිට ඉස්සෙල්ලාම හම්බෙන මාතෘකාව තමයි සමහර ඉල්ලුම සහ සමහර සැපයුම කියන්නේ. අපි සාර්වාර්ථික සමතුලිතය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා. ඊට කලින් අපිට මාතෘකාව මේ දෙක ඉගෙනගෙන යන්න ඕනේ. සමහර ඉල්ලුම සහ සමහර සැපයුම්. දැන් අපි මාතෘකාව ලියුවා මොකද්ද? පාඩමේ නම සාර්වාර්ථික සමතුලිතය. හරිද? දැන් වෙනම මාතෘකාවක් ලියන්න සමහර ඉල්ලුම සහ සමහර සැපයුම්. දැන් අපි සමහර ඉල්ලුම කියන්නේ මොකද්ද? සමහර සැපයුම කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ඕන. හරිද? ලියන්න සමහර ඉල්ලුම සහ සමහර සැපයුම්. සමහර ඉල්ලුම සහ සමහර සැපයුම. සමහර සමහර ඉල්ලුම සහ සමහර සැපයුම. සමහර සැපයුම්. හරි. අපි මාතෘකාව ලියුවා සමහර ඉල්ලුම සහ සමහර සැපයුම. ඒක දැන් අපි ඉස්සෙල්ලාම මොකද්ද මේ සමහර ඉල්ලුම කියන්නේ කියලා කතා කරමු. හරිද? අපි මේකට සමහර ඉල්ලුමකට අපි සංකේතවත් කරනවා ඉංග්‍රීසි හොඩියේ කැපිටල් E අකුරෙන් අපි සමහර ඉල්ලුම අපි සංකේතවත් කරනවා. හරිද? අපි මෙතන සමහර සැපයුමක් මම කියන්නේ සමහර සැපයුම් අපි සංකේතවත් කරනවා කැපිටල් Y අකුරේ. හරිද? කැපිටල් Y අකුරෙන් සමහර සැපයුම කියන එක අපි සංකේතවත් කරනවා. මොකද්ද මේ සමහර ඉල්ලුම කියන්නේ? හරි. මෙහෙම අහන්න අපේ රටේ හදනවා භාණ්ඩ හා සේවා. හරිද? දැන් ලංකාව ගත්තම අපේ ආර්ථිකය තියෙනනේ. අපේ දැන් අපි මෙහෙම ලංකාව වුම ගත්තා කියන්නකො ලංකාව මේක අපි ලංකාව වුම ගත්තා කියන්නකො ලංකාව ඇතුලේ හදනවා මොනවද භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ ඉන්න ව්‍යාපාර ආයතන එතකොට පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ඔක්කොම එකතුලා හදනවා භාණ්ඩ හා සේවා. හරිද? මෙන්න මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය එකතුව. හරිද? අපි වර්ෂයක් අවසානයේ ගණනය කරනවා. අපි ඒකට කියනවා දල දේශීය නිෂ්පාදිතය කියලා. දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතය. අපි මෙන්න මේ වර්ෂයක් ඇතුළත හතර දල දේශීය නිෂ්පාදිතය. හරිද? කුටුම්බ ව්‍යාපාර ආයතන එතකොට රාජ්‍ය අංශය ඔය ඔක්කොම එකතු වෙලා ආර්ථිකයක් ඇතුලේ වර්ෂයක් තුල හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය එකතුට තමයි අපි කියන්නේ දලදේශීය නිෂ්පාදිතය කියලා. හරි. මෙන්න මේ දලදේශීය නිෂ්පාදිතය. හරිද? මිලදී ගන්නේ මොන පාර්ශව විසින්ද? හරිද? මේ දලදේශීය නිෂ්පාදිතය මිලදී ගන්නේ කවුද? හරිද? මේකට වියදම් කරන්නේ කවුද? මෙන්න මේ දලදේශීය නිෂ්පාදිත කවුද මිලදී ගන්නේ? ඒ අනුව සමහර ඉල්ලුම කියන සංකල්පය ගොඩ නැගෙනවා. හරිද? මෙන්න මේ අපි හදපු දලදේශීය නිෂ්පාදිතය
මිලදී ගන්න වියදම් කරන්නේ කවුද? ඉල්ලන්නේ කවුද? හරිද? දැන් මේ හදපු දළදේශීය නිෂ්පාදිතය අපි නිකන් ආර්ථිකය ඇතුලේ නිකන් තියාගෙන ඉන්නේ නෑනේ. මේක අපි ආයෙ මොකද කරන්න ඕනේ? අපි මේ හදපු දළදේශීය නිෂ්පාදිතය විකුණන්න ඕනේ. එතකොට එතන ඉල්ලුම කියන සංකල්පය ගොඩනැගෙයි. අපේ මේ දළදේශීය නිෂ්පාදිත ඉල්ලුමක් හැදෙනවා. හරිද? අන්න මේ ඉල්ලුමට තමයි අපි කියන්නේ සමහර ඉල්ලුම කියලා. ඒක කොහොමද හැදෙන්නේ කියලා අපිට දැනගන්න ඕනේ. හරි දැන් අපි දන්නවා දැන් රට ඇතුලේ හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වර්ෂයක් ඇතුළත හදන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියන දළදේශීය නිෂ්පාදිතය කියලා. මෙන්න මේ දළදේශීය නිෂ්පාදිතය පාර්ශව හතරකට බෙදෙනවා මිලදී ගන්න. පළවෙනි පාර්ශවය තමයි කුටුම්බ කියන්නේ. කුටුම්බ අංශය කියලා කියන්නේ. කුටුම්බ අංශය. පළවෙනි එක තමයි කුටුම්බ අංශය. දෙවෙනි එකකේ තමයි පෞද්ගලික අංශය. නැත්නම් අපි ව්‍යාපාර අංශය කියලා කියන්නේ. ව්‍යාපාර අංශය. තුන්වෙනි එක තමයි රාජ්‍ය අංශය. රාජ්‍ය අංශය. හතරවෙනි එක තමයි විදේශ අංශය. විදේශ අංශය. හරි මේ හතර දළදේශීය නිෂ්පාදිතය. හරිද? මෙන්න මේ පාර්ශව හතර තමයි ඉල්ලන්නේ. මෙන්න මේ පාර්ශව හතර තමයි මේ සමස්ත දළදේශීය නිෂ්පාදිත ඉල්ලන්නේ. කුටුම්බ අංශය කියන්නේ අපේ ඉන්න ආර්ථික ඇතුලේ ඉන්න පවුල් ඒකක ප්‍රමාණය. පවුල් ඒකක ප්‍රමාණය. හරිද? ඒතර ව්‍යාපාර අංශය කියන්නේ අපේ රටේ තියෙන සමස්ත ව්‍යාපාර. පෞද්ගලික අංශයේ තියෙන සමස්ත ව්‍යාපාර. රාජ්‍ය අංශය කියන්නේ රජයේ තියෙන ව්‍යාපාරය. ඒතර රජය රාජ්‍ය අංශයත් ඉල්ලනවා. විදේශ අංශය කියන්නේ දැන් හිතන්න අපි හදනවා කියලා ඒකක 1000 සමස්ත දළදේශීය නිෂ්පාදිතය ආර්ථිකයක් ඇතුළත. හරිද? මේකෙන් අපේ රටේ ඉන්න කුටුම්බ අංශය ඉල්ලනවා භාණ්ඩ හා සේවා අපි හිතමු 500ක් ඉල්ලන 500ක් ඉල්ලන කුටුම්බ අංශය. හරිද? එතකොට ව්‍යාපාර අංශය ඉල්ලනවා 300ක්. හරිද? එතකොට රාජ්‍ය වියදම් රජයේ සුබ සාධනයට රජයත් ඉල්ලනවා මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්නවා කියමු අපි 100ක්. හරිද? දැන් එතකොට රටේ සමස්ත නිෂ්පාදිතය අපේ රටේ ඉන්න කුටුම්බ අංශයයි ව්‍යාපාර අංශයයි රාජ්‍ය අංශයයි මිලදී ගන්නවා ඒකක කීයක්ද 900ක්. තව 100ක් ඉතුරුයි. අන්න මේ 100 තමයි අපි විදේශ අංශය අපේ මිලදී ගන්න. ඒ කියන්නේ අවශේෂ ලෝක අපි කියන විදේශ අංශය කියන්නේ අපි භාණ්ඩ අපනයනය කරනනේ. අපි අපනයනය කරන භාණ්ඩ මිලදී ගන්න පිටරට මිනිස්සු. අපි ඒකට තමයි විදේශ අංශය කියලා කියන්නේ. හරිද? මෙන්න මේ අංශ හතරට අපි කියනවා ආර්ථික කාරක කියලා කියනවා. අපි මේ අංශ හතරට කියනවා ආර්ථික කාරක කියලා දැම්ම ලියන්න එපා මම ලියන්න දෙන්න. හරිද? මේ ආර්ථිකයේ තියෙන ආර්ථික කාරක හතර. හරිද? මෙන්න මේ ආර්ථික කාරක හතර අතර තමයි සමස්ත දළදේශීය නිෂ්පාදිතය බෙදිලා යන්නේ. දැන් මෙතන එතකොට විදේශ අංශයට අපි අපනයනය කරනවා කීයද? 100ක්. දැන් පේන සමස්ත දළදේශීය නිෂ්පාදිතය ඉල්ලුම බෙදිලා ගියපු විදිහ. අන්න මේ ආර්ථික කාරක කරන ඉල්ලුම අනුව අපි වියදම් හතරකට මෙන්න මේ සමහර ඉල්ලුම කියන එක අපි බෙදනවා. හරිද? කුටුම්බ අංශය මිලදී ගන්න ප්‍රමාණයට අපි කියනවා පෞද්ගලික පරිභෝජනය කියලා. හරිද? කුටුම්බ අංශය මිලදී ගන්න ප්‍රමාණයට අපි කියනවා පෞද්ගලික පරිභෝජනය කියලා. පෞද්ගලික පරිභෝජනය තමයි කුටුම්බ අංශය භාණ්ඩ හා සේවා මිලදී ගන්න. පෞද්ගලික පරිභෝජන. ඒක අපි කැපිටල් C අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. කුටුම්බ අංශය මිලදී ගන්න පෞද්ගලික පරිභෝජනය. ඒක කැපිටල් C. හරිද? ඉංග්‍රීසි අකුරෙන් අපි සංකේතවත් කරනවා. එතකොට රාජ්‍ය අංශය මිලදී ගන්න නැවත විකුණන්නනේ. නැවත විකුණන්න මිලදී අවසාන පරිභෝජනයට නෙමෙයි මිලදී ගන්න ව්‍යාපාර අංශය. නැවත විකුණන්න. එතකොට අපි ඒක ආයෝජන වියදම් විදිහට තමයි සලකන්නේ. ආයෝජන වියදම්. ආයෝජන වියදම්. හරි ආයෝජන වියදම්.
ඊට පස්සේ රාජ්‍යාංශයේ මිලදී ගන්න රජයේ වියදම් වලට. රජයේ කාර්යාලවලට ඒතකොට රජයේ දෙන සහනාධාරයන් ඒවට තමයි අර සමස්ත දවදේශ නිෂ්පාදකයන් භාණ්ඩ මිලදී ගන්න. ඒතකොට ඒක අපි රාජ්‍ය වියදම් විදියට ගන්න. රාජ්‍ය වියදම්. අන්නේ පෞද්ගලික පරිභෝජනයට අපි කියනවා නෑ. ආයෝජන වියදමට අපි කියනවා කැපිටල් I අකුරෙන් තමයි ඒක සංකේතවත් කරන්නේ. දැන් රාජ්‍ය වියදම අපි කැපිටල් G අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. දැන් මේක සාමාන්‍ය පෞද්ගලික පරිභෝජනයේ ගාන හදද්දි මේක ලියලා ඉන්න බෑ. අපි C ධන I ධන G ධන ඔහොම තමයි හදන්නේ. ඉස්සරහට තේරෙයි කොහොමද ගණන් හදන්නේ කියලා. ඊළඟ කාරණේ තමයි විදේශාංශය. විදේශාංශය කියන්නේ අපේ ඉතුරු වෙච්ච අපේ රටේ සමස්ත දල්දේශීය නිෂ්පාදිතයෙන් අපි ඉතුරු වෙච්ච බාන ටික අපි අපනයනය කරනවා. එතකොට අපනයනය කරද්දි ඒක අපනයනය. එතකොට ඒක අපි අපනයන වියදම් විදිහට තමයි ගන්න. අපනයනය කියලා ගන්න. අපනයනය. අපනයනය. ඒක අපි x අකුරෙන් කැපිටල් x අකුරෙන් සංකේතවත් කරන අපනයනය. දැන් ඔයාලට තේරෙනවද? මෙන්න මේ සමහර ඉල්ලුම හැදුන විදිය. හරිද? දැන් සමීකරණය ගොඩනගන්න පුළුවන් සමහර ඉල්ලුම කියන සමීකරණය ගොඩනගන්න පුළුවන්. අපේ සමස්ත දළදේශීය නිෂ්පාදිතයේ තියෙනවා මම මේ පාඩමට ආව විදිය ඔයා හොඳට මම කියද්දි මම මේ උගන්වන දේවල් මම උගන්වන විදිය බලා ගන්න. ඉස්සල්ලාම කොහොමද ආවේ අපේ රටේ සමස්ත ආර්ථිකය. හදනවා භාණ්ඩ හා සේවා. ඒකට අපි කියන මොකද්ද? දළදේශීය නිෂ්පාදිතය. අන්නේ දළදේශීය නිෂ්පාදිතය මිලදී ගන්නවා පාර්ශවයන් හතරක් විසින්. අපි ඒකට කියනවා ආර්ථික කාරක කියලා. ආර්ථික කාරක. අපි මේ හතරට කියන අන්නේ මිලදී ගන්න ආර්ථික කාරක හතර අනුව වියදම් සමස්ත දළදේශීය නිෂ්පාදිතය බෙදිලා යනවා. අන්නේ එයාලා කරන වියදම අපි වෙනම පෞද්ගලික අංශයේ මොනවද? පෞද්ගලික අංශයේ කුටුම්බ අංශය මිලදී ගත්තොත් ඒක අපි පෞද්ගලික පරිභෝජනය කියලා වෙන් කරනවා. රාජ්‍ය අංශයේ ව්‍යාපාර අංශයේ මිලදී ගන්න එක ආයෝජන වියදමක් විදිහට රාජ්‍ය අංශය ගන්න රාජ්‍ය වියදමක් විදිහට. එතකොට ඉතුරු දෙක විදේශ අංශයට අපි අපනයන එක අපනයන වියදම් විදිහට ගන්නවා. හරිද? එතකොට දැන් අපිට දැන් ගොඩනගා ගන්න පුළුවන්. මම මෙතන මාතෘකාව මගන්නම්. දැන් අපිට සමහර ඉල්ලුම කියන සමීකරණය ගොඩනගන්න පුළුවන්. කැපිටල් E අකුරෙන් තමයි සමහර ඉල්ලුම අපි සංකේතවත් කරන්නේ. හරිද? සමහර ඉල්ලුම කොහොමද බෙදලා යන්නේ? කුටුම්බ අංශය. කුටුම්බ අංශය වල පෞද්ගලික පරිභෝජන. C ධන රාජ්‍ය අංශය නෑ. ව්‍යාපාර අංශය I කැපිටල් I ධන රාජ්‍ය අංශය අපි ඒක G කියලා ගන්නවා. G. රාජ්‍ය අංශය විදේශ අංශයට අපි ගන්නවා x කියලා අපනයන. පේනවා සමීකරණය හැදුන විදිය. දැන් හිතන්න අපි දැන් මෙතන වියදම් ටිකම ගමු. පෞද්ගලික පරිභෝජනය තිබ්බ කියන්නකෝ 500. මේක අපි ගත්තා 300. හරි. මෙතන 100යි මෙතන 100යි. මේ ටිකේ එකතුව කීයද? 1000යි. පේනවා සමහර වියදම හැදුන විදිය. මේක තමයි සමීකරණය. ඔය හැදෙන විදිය තමයි ඔයාලට කියලා දුන්නේ. හරිද? දැන් හැදෙන විදියක් දන්නවා. මම මේක මෙතන මකන්න මේ ගාන. දැන් සමහර ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා ඔයාලට අමතක වෙන්න විදියක් නැහැ. හරිද? අපි දැන් නෝට් එක දාගමු. ලියන්න සමහර ඉල්ලුම සහ සමහර අපි මේකට ඒක මට කියන්න අමතකුණා. අපි මේ සමහර ඉල්ලුම කියන එකට අපි සමහර වියදම කියලා කියනවා. ඇයි? මේ වියදමනේ. ඒ කියන්නේ මේ දළදේශ නිෂ්පාදිතයෙන් මිලදී ගන්න වියදම් කරපු ප්‍රමාණය. කුටුම්බ අංශය මෙච්චරක් වියදම් කරනවා. ව්‍යාපාර අංශය මෙච්චරක් වියදම් කරනවා. රාජ්‍ය අංශය මෙච්චරක් වියදම් කරනවා. විදේශ අංශය මෙච්චරක්. එතකොට අපි මේක වියදම කියලා කියන්නත් පුළුවන්. වියදම කියලා කියන්නත් පුළුවන්. නැත්නම් ඉල්ලුම කියලා කියන්නත් පුළුවන්. ඒක සමහර ඉල්ලුම නැත්තම් සමහර වියදම කියලා කියන්නේ. ලියන මාතෘකාව සමහර ඉල්ලුම. ඇල ඉරක් ගහලා ලියන සමහර වියදම කියලා කියනවා. ඒක ලියන්න සංකේතවත් කරන වරහන් ඇතුලේ දාගන්න කැපිටල්
E අකුරේ. කැපිටල් E අකුරේ. හරි මෙහෙම නිර්වචනය ලියන්න. සමහර ඉල්ලුම යනු කිසියම් කාලච්ඡේදයක් තුල සමහර ඉල්ලුම යනු කිසියම් කාලච්ඡේදයක් තුල සමහර ඉල්ලුම යනු කිසියම් කාලච්ඡේදයක් තුල ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරකම් කිසියම් කාලච්ඡේදයක් කියන්නේ අපි මම ඔයාලට කිව්වා දවදෙක නිෂ්පාදිතය අපි ගන්න එක සාමාන්‍යයෙන් වසරක් ඇතුළත වසරක් ඇතුළත ඒකයි අපි නිශ්චිත කාලච්ඡේදයක් කියලා ගන්නෙ සාමාන්‍ය දවදේශ නිෂ්පාදනය අපි වන්නේ වසරක් ඇතුළත. එතකොට සමහර ඉල්ලුම යනු කිසියම් කාලච්ඡේදයක් තුල ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරීන් මෙන්න මේ ආර්ථික කාරක හතරට අපි තමයි කියන්නේ ආර්ථිකයේ ඉන්න විවිධ ක්‍රියාකාරීන් කියලා. හරිද? ආර්ථිකයේ ඉන්න විවිධ ක්‍රියාකාරීන්. හරිද? ආර්ථිකයේ ඉන්න විවිධ ක්‍රියාකාරීන් හතරක් ඉන්නවා. විවිධ ක්‍රියාකාරකීන් ක්‍රමාවක් දාන්න නිපදවන භාණ්ඩ හා සේවා සඳහා 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 වැය කිරීමට සැලසුම් කර ඇති 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 සමස්ත වියදම් ප්‍රමාණයයි සමස්ත වියදම් ප්‍රමාණයයි සමස්ත වියදම් ප්‍රමාණයයි නැත්තම් සමස්ත ඉල්ලුමයි සමස්ත වියදම් ප්‍රමාණයයි සමස්ත ඉල්ලුමයි දෙකෙන් ඕන එකක් කියන්න පුළුවන් සමස්ත වියදමයි ඊට පස්සේ වෙනම යටම මාතෘකාවල් ලියන්න සමහර වියදමේ සංරචක හතරකි 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 පළවෙනි එක තමයි පෞද්ගලික පරිභෝජන අපි ඒකට කියනවා කැපිටල් C අකුරගෙන පෞද්ගලික පරිභෝජන ඒක කැපිටල් C කියලා දාන පෞද්ගලික පරිභෝජන දෙවෙනි එක තමයි අපි මෙතන ලියුවා ආයෝජන වියදම් නැත්නම් ආයෝජන වියදම් කියලා ගන්නකො ආයෝජන වියදම් එක අපි කැපිටල් I අකුරෙන් ගන්නවා ආයෝජන තුන්වෙනි එක තමයි රාජ්‍ය වියදම් ඒක අපි කැපිටල් G අකුරෙන් ගන්නවා රාජ්‍ය වියදම් හතරවෙනි එක තමයි අපනයනය නැත්තම් ඒක අපි කැපිටල් X අකුරෙන් සංකේතවත් කරනවා අපනයනය හරිනේ ඒක හරි ඊට පස්සේ යටින් ආය මාතෘකාවල් ලියන්න සමහර වියදම් ශිතය සමහර වියදම් ශිතය ඒකල මෙන්න මේක කොටු කරගන්න ලියාගෙන E සමානයි C ධන I ධන G ධන X E සමානයි C ධන I ධන G ධන X මම මේක හැදින විදිහ ඔයාලට කියලා දුන්නා C ධන I ධන G ධන X දැන් ආයේ පෞද්ගලික පරිභෝජන ආයෝජන ඔහොම ලියන්න අමාරුයින්ද තමයි අපි මේ ඉංග්‍රීසි අකුර වලින් සංකේතවත් කරන්නේ එක්සෑම් එකටත් ආයෙ ගාන හදද්දි උනත් ඉස්සරහට ගණන් හදද්දි උනත් අපි පෞද්ගලික පරිභෝජන එහෙම ලියලා ඉන්නේ සීදන ඉදන ඔහොම දැම්ම ගාන හදාගෙන ගියා හරි